අපි දැන් ඉන්නේ ඉන්දියාවේ රේල්වේ ස්ටේෂන් එක කිට්ටුව මේන් බසායකේ. ඉතිං අද උදේ පාන්දරම අපි එලියට ආවා පොඩ්ඩක් නිව්දිල්ලිවල විසිට් කරන්න කියලා. මොකද අපේ දෙවනි දවස තමයි අද. ඉතිං දෙවනි දවස්සේ අපි ප්ලෑන් කරේ පොඩ්ඩක් දිල්ලිවල වටපිටේ පොඩ්ඩක් විසිට් කරන්න. අපි නැවතිලා හිටියේ දිල්ලි රේල්වේ ස්ටේෂන් එක ළඟමයි. ඉතින් මේ හරිය ඇත්තටම ගත්තම ලංකාවේ පිටකොටුව වගේ තමයි. ඉතින් සෑහෙන්න ජනාකීර්ණයි, මිනිස්සු හැම තැනම සද්ද වාහන ඔය දේවල් එක්ක තමයි අපිට බලාගන්න පුළුවන් වුණේ. ඉතිං පළවෙනි දවසේ එක්ස්පීරියන්ස් එක තමයි මේක. ඉතිං අපි ඌබර් එකක් දැම්මා. ඉතිං අපි ටැක්සි මෙහි සෑහෙන්න එලියට බැස්ස ගමන් ටැක්සි කරන්න ඇවිල්ලා වාත වෙනවා ඇත්තටම කිව්වොත්. ඉතිං අපි ඌබර් එකක් දාලා ඌබර් එකෙන් ඉන්දියාගේට් කියන තැනට යන්න අපි ඌබර් එකක් දාගත්තා. ඉතිං මේකෙදී අපිට කිලෝමීටර් 4ක් විතර තමයි යන්න තිබ්බේ. අපි ඌබර් එකක් දාගෙන විනාඩි 20ක් විතර ගියා මේ හරියට රීච් වෙන්න. ඉතින් පොඩ්ඩක් වටපිට බල ගියා. ඉතින් ඇත්තටම වාහන හැම තැනම ඉතින් මෙහි මිනිස්සු වාහනේ හෝන් එක උඩ නැගගෙන ඉන්නේ. ඉතින් අපේ ප්ලෑන් එක තිබ්බේ නිව් දිල්ලි වල එක දවසයි නැවතිලා ඉන්න. ඉතින් ඊට පස්සේ අපි යන්න ප්ලෑන් කරන් හිටියේ මනාලි වලට. ඉතින් මනාලි වලට යන්න තියෙන නිසා අපි අපිට ළඟ පාත විසිට් කරන්න පුළුවන් ලොකේෂන් එකකට තිබ්බේ ඉන්දියා ගේට් එක. ඉතින් නිව් දිල්ලි වල ඉතින් ප්‍රසිද්ධ ස්ථානයක්. ඉතින් ටුවරිස්ට් කට්ටිය ගොඩක් අය විසිට් කරනවා. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ හවස් වරුවේ අපි ප්ලෑන් කරන් හිටියේ අපේ වින්ටර්, මොකද අපි මනාලි පැත්තේ සීතල හින්දා සෙන්ටිග්‍රේඩ් 5.5 වගේ රේන්ජ් එකේ අපි ඉතින් යන හින්දා අපිට කලින් එක්ස්පීරියන්ස් එකකුත් නැති හන්දා ඒකට අදාළ ඇඳුම් ටික ගන්න. ඉතින් ඒකට අපි ලොකේෂන්ස් කීපයක්ම බැලුවා ළඟපාත. ඉතින් ඒකත් බලලා අපි හවස ප්ලෑන් එක ඒ ටික පර්චේස් කරගන්න. ඉතින් ඉන්දියාවේ පළවෙනි දවස් එක්ස්පීරියන්ස් එක ගැන කිව්වොත් එහෙම ඉන්දියාවේ නිව් දිල්ලි වල නම් හරිම අමාරුයි, විශාල නගරයක්. ඉතින් මේක ඇවිල්ලා ටිකක් තනියම ට්‍රැවල් කරනවා කියන එකේ පොඩි නෙවෙයි නිකන් ලොකු රිස්ක් එකක් තියෙනවා. ගෑල් ළමෙක් වගේ ආවොත් නම් හරිම අමාරුයි. මොකද මෙහි ඉන්න මිනිස්සු සෑහෙන වාත වෙනවා. එකක් මගේ එක්ස්පීරියන්ස් එක මම එයාපෝට් එකෙන් එළියට එන්නත් කලින්ම නෙගටිව් එක්ස්පීරියන්ස් එකක් තමයි හම්බුනේ. මොකද මම ගියා ෆස්ට් සිම් එකක් ගන්න එයාටෙල් එකට. ඉතින් එයාටෙල් එකේ මුලින්ම කාඩ් පේමන්ට් නෑ. ඊට පස්සේ මනි එක්ස්චේන්ජ් කරන්න ගියා. මනි එක්ස්චේන්ජ් කරන්නත් බෑ. එළියට වෙන්න ඕන මනි එක්ස්චේන්ජ් කරන්න. ඉතින් පේමන්ට් එක ගෙවා ගන්න බැරුව පැයක් විතර එයාපෝට් එකේ හිටියා. ඉතින් මිනිස්සු හැමතිස්සෙම බලන්නේ සල්ලි කඩා ගන්න. එහෙම සීන් එකක් තියෙන්නේ. හොරු වැඩි. ටැක්සි කාරයෝද එහෙන් ගියාම විවිධාකාරයේ මිනිස්සු ඇවිල්ලා වාත වෙන්න ගන්නවා. ඉතින් හරිම අමාරුයි මේ. මොකද අපි ටක් ගාලා මෙහෙට ආපු ගමන් තේරෙනවා මේ පිටින් ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් ටැක්සි එළියට බැස්ස ගමන් එන්නේ ටැක්සි කාරයෝ. බෑග් එකක් දැක්ක ගමන් ටැක්සි එහෙම මෙන් ඇවිල්ලා වාත වෙනවා. ඊට පස්සේ මොනවා හරි එක්කෝ විකුණන්න ඇවිල්ලා වාත වෙනවා. නැත්තම් කොහේ හරි ටුවරිස්ලා මොනවා හරි ඇඟේ ගහන සීන් තමයි මෙහි තියෙන්නේ. ඉතින් හරිම පරිස්සමෙන් ඉන්න ඕන පැත්තක්. හරිම අමාරුයි මේ. ඒක හින්දා මෙහි ඇවිල්ලා ඇවිදින්න. ඉතින් ප්‍රයිවට් අපි එලියෙන් ටැක්සි ගත්තෙම නැත්තේ. මොකද මෙහි රිස්ක් එක වැඩි, හොරු වැඩි, අපිට කරදරයක් වෙන්න තියෙන සම්භාවිතාව සෑහෙන්න වැඩි. ඉතින් ඒකත් එක්ක මෙහි තියෙන ඇප්ස් ගොඩක් කලාවට රෙඩ් බස් ඇප් එක පාවිච්චි කරලා බස් ටිකට්, ට්‍රේන් ටිකට් වගේ බුක් කරන්න පුළුවන්. ඕලා Uber apps පාවිච්චි කරන්න පුළුවන් ටැක්සි බුක් කරගන්න. ඉතින් ටැක්සි වලත් ට්‍රයි ෂෝ වගේ ගත්තොත් එහෙම කෑෂ් ගෙවන්න ඕනේ. ඉතින් Uber හින්දා අපිට කාඩ් පේමන්ට්ස් කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙවන්න පුළුවන් වුණා. අනිත් දේ තමයි ඉන්දියාවට එද්දී අනිවාර්යෙන් කෑෂ් අරගෙන එන්න. මොකද මෙහි හැමතැනම මේ කාඩ් පේමන්ට්ස් නැහැ. ගොඩක් තැන්වල කාඩ් පේමන්ට් ඇක්සෙප්ට් කරන්නේ නැහැ.
මෙහි තියන්නේ වෙනම පේමන්ට් සිස්ටම් එකක් ඇප්ස් පේමන්ට් ඊට පස්සේ ඒ වගේ දේවල් QR පේමන්ට්ස් වගේ දේවල් තමයි තියෙන්නේ. කාඩ් පේමන්ට්ස් ගොඩක් තැන්වල ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඉතින් පාරවල් වල ගත්තත් හරි පරිස්සමෙන් යන්න ඕන. මොකද මෙහි වාහන එහෙම ඇත්තටම අඩුම තරමේ ස්ලෝ කරන්නවත් නැහැ. කහයිරක් උඩින් ගියත් ඉතින් හරිම අමාරුයි. මිනිසු මාර තද ඇත්තටම මේ කෙයාරින් කියන දේ අන්තිමයි. ඉතින් කහයිරක් දාලා තිබ්බත් කහයිර උඩින් යන්න වාහන නවත්තන්නේ නැහැ. ඒ වගේ සීන් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔය වගේ එක්ස්පීරියන්ස් එක තමයි අපි මේ ටැක්සි කාරයත් අපිව මගින් දාලා ගියා. ඊට පස්සේ අපි කිලෝමීටර් භාගයක් විතර පයින් යන්නත් උනා. ඉතින් මේ මෙතන ඌ පාර මැද අපිව දාලා ගියා. අන්තිමට මේ පාර එහා පැත්තට පැන ගන්නත් බෑ, අනිත් පැත්තට යන්නත් බෑ. ඔය වගේ සීන් එකක් වුණා. පළවෙනි පාර මොකද මේ ගොඩක් කට්ටියට මේ ඉංග්‍රීසිත් බෑ. මේ හින්දි කතා කරන්න. ඉතින් ඔය වගේ කතන්දර තියෙනවා. මේ ඒකින්ද අනිවාර්යෙන් කෑෂ් කියන දේ අරගෙන එන්න. මොකද මම කෑෂ් ගෙනාවේ නැතුව සෑහෙන්න කට්ටක් කෑවා මේ කෑෂ් මාරු කරගන්නයි මේ පේමන්ට්ස් ගෙවන්න බැරුව. හෝටෙල්ස් වගේ වයිනම් ගොඩක් වෙලාවට ඇක්සෙප්ට් කරනවා. කාඩ් පේමන්ට්ස් තියෙනවා. කඩවල වල කෑම ගන්න ගියාම සමහර වෙලාවට KFC එකෙත් ගොඩක් වෙලාවට මේ සමහර තැන්වල කාඩ් වැඩ කරන්නේ නැහැ. ඉතින් මෙහෙ මිනිස්සු අර මේ පැත්තෙන් ගොඩක් අදිමදි ගතියක් තියෙනවා කාඩ් පේමන්ට් එකක් ගන්න. එහෙම දෙයක් තේරුණා. මේ අනිත් දේ තමයි මෙහි වතුර කෑම ගොඩක් වෙලාවට අපි නම් KFC McDonald's වගේ වෙන්න තමයි ගත්තේ. මොකද මේ කෑම ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. මොකද එළියේ තියෙන්නේ ඇත්තටම ජරාව. මෙහි මිනිස්සු ඇත්තටම දැක්කම පිරිසිදු නෑ. වතුර වුණත් අපි හෝටෙල්ස් වලින් තමයි හෝටෙල් එකෙන් ගත්ත වතුර බොටල් තමයි පාවිච්චි කරේ. ඉතින් වතුර වුණත් මේ අඩුම තරමේ වතුර බෝතලයක් කඩෙන් ගත්තත් ඒකේ සීල් එකක්වත් නැහැ. ඉතින් මොනවා හරි ලෙඩක් හැදෙන්න තියෙන සම්භාවිතාව වැඩි. මොනවා හරි බඩේ අමාරුවක් වගේ හැදුනොත් ඉතින් සම්පූර්ණ අපේ ප්ලෑන් එකම වතුර යන හින්දා මේ අපි කෑම ගත්තෙම McDonald's KFC වලින් මේ හිටපු දවසේ. ඉතින් අන්තිමට අපි පයින් ඇවිදගෙන පැය භාගයක් විතර ඇවිල්ලා අන්තිමට එක පැත්තක් ගේට් එක වහලා. ඉතින් අර මේ දවස්වල මෙහි සිකියුරිටි ත්‍රෙට් එකකුත් තියෙන නිසා මේ බෝම්බ කේස් එකක් තියෙන හින්දා මේ හැමතැනම චෙකින් පොයින්ට්ස් ඒ දේවලුත් තියෙනවා ටිකක්. අන්තිමට ඉතින් ඇවිදගෙන කොහොම හරි ඉන්දියා ගේට් එක ගාවට ආවා. ඉතින් මෙතන හවස් වරුවේ නම් ලස්සනයි. මිනිස්සු ගොඩක් ඉන්නවා. ඉතින් අර ටුවරිස්ලා ලෝකල් කට්ටිය දෙකම එක හා සමානව මෙතෙන්ට එනවා. ඉතින් මේක අර ලස්සන සන්රයිස් එකත් එක්ක ගොඩක් ෆොටෝස් ගන්න. ඉතින් අපි ෆයිනලි ආව ඉන්දියා ගේට් එක ළඟට. ඉතින් මේකේ එන්ට්‍රන්ස් එකට ටිකට් ගන්න ඕනේ නැහැ. ෆ්‍රී ඔයාලට එන්න පුළුවන්. ඒ වගේම මේක ස්මාරකයක් මීටර් 42ක් උස ස්මාරකයක්. ඉතින් මේ ආවට ඔයාලට මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් කැමරා පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. අපිටත් අපි කැමරා එක පාවිච්චි කරන්න නම් සිකියුරිටි ස්ලාවිල්ල කිව්වා මේ කැමරා පාවිච්චි කරන්න නැහැ. මොබයිල් එකෙන් විතරයි ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් මේ හරියම තියෙනවා මියුසියම් එක බලන්න පුළුවන්.
ඒ වගේම රාෂ්ට්‍රපති භවන් එමත්නම් ප්‍රසිඩන්ට් හවස් එක තියෙනවා ඒකත් බලන්න පුළුවන් කිලෝමීටර් එක හමාරක විතර රේන්ජික ඇතුළේ තියෙන ඊට පස්සේ මේ හරි චිල්ඩ්‍රන් පාක් එකක් තියෙනවා ඒකත් ඔයාලට බලන්න පුළුවන් ඉතින් මේවට ගොඩක් දේවල් තියෙනවා ඉතින් දවස් දෙක තුනක් බලන්න දේවල් තියෙනවා ඉතින් ඔයාලා නිව් දිල්ලි විසිට් කරනවා නම් අනිවාර්යෙන් මේ දේවල් වල ඇවිදලා එක්ස්පීරියන්ස් එකක් ගන්න අමතක කරන්න එපා ඉතින් අපි හවස් වෙච්ච හින්දා අපි මේ මෙතනින් රාෂ්ට්‍රපති භවන් මං හිතන්නේ අපි ගියේ ඒ පැත්තෙන් ඉතින් අපි අන්තිමට ඉතින් හවස් වෙච්ච හින්දා කෑම මොනවහරි ගන්න හිතාගෙන අපි ඒ පැත්තෙන් ඇවිදගෙන ගියා කිලෝමීටරයක් විතර ගිහිල්ලා මෙන්න මේ වගේ ලස්සන පාත් එකක් තමයි තියෙන්නේ ඉතින් මේ හරිය පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕන මේ හරිය ෆොටෝ ගහන කට්ටියයි එක එක নানা ප්‍රකාරයේ විවිධ කට්ටිය ඇවිල්ලා ටුවරිස් කෙනෙක් කියලා නිකන් පිටින් ඇවිල්ලා වගේ කියලා දැම්මෝ වාත වෙන්න ගන්නවා ඉතින් එක එක විදිය බැච් ගහලා සල්ලි ඉල්ලනවා අර නිදහසේ යන්න තියෙන chance එක ගොඩක් අඩුයි හරිම අමාරුයි ඉතින් අපි පාර මාරු වෙලා මේ විදියට මේ පැත්තෙන් ගියා ඉතින් අපි ඊට පස්සේ Uber එකක් දැම්මා Uber එකක් දාලා තමයි අපි McDonald's හරි KFC එකක් හරි පොඩ්ඩක් ළඟ තියෙන එකක් බැලුවා බලලා යන්න බැරුව ඉතින් හවස් වෙද්දි මේ හරිය crowded මාර විදියට පාර දිගේ නම් ඇත්තටම යන්න අමාරුයි එකක් ටැක්සි වලින් බේරෙන්න බෑ ආයි විවිධාකාරයේ මේ පුද්ගලයන් ඇවිල්ලා කාර්දර ගන්නවා ඒකෙන් නම් හරිම අමාරුයි මෙහෙ බේරෙන්න මේ ඉතින් දන්න ඉතින් මේක ඉන්දියාවේ හැටිලු ඉතින් ඕකත් එක්ක ඇත්තටම බෑඩ් එක්ස්පීරියන්ස් එකක් ඉතින් අර ඉන්දියාවට එන ටුවරිස් කෙනෙක් ආයි ඉන්දියාවට නොෙන්න ප්‍රධාන හේතුවක් ඕක තමයි මිනිස්සු අර ආපු මනුස්සයට සෑහෙන්න වාත වෙනවා ඉතින් ඕක තමයි මේ සිද්ධිය ඉතින් අපි ටුක් එකක් දැම්මා ඉතින් ටුක් එකක් දාලා ටුක් එකක් ආවා ඉතින් අපි ටුක් එකක් දාලා ගියා මොකද බලන්න මේකත් Uber වලින් බුක් කරේ Uber වලින් ටුක් දාන්න පුළුවන් අපිට මං හිතන්නේ කිලෝමීටර් 2ක් වගේ තිබ්බේ charge උනේ ඉන්දියන් රුපියල් 70ක් වගේ ඉතින් පාරවල් එහෙම මේ ඒරියා එකේ ටිකක් ක්වොලිටි එකට තියෙනවා ක්ලීන් කරලා පාරවල් ඒ ටික තියෙනවා මොකද මේ හරියේ ටුවරිස්ලා විසිට් කරන හින්දා වෙන්නේ නැති ඉතින් අපි මෙතනින් බැස්සා මොකද මෙතන McDonald's එකක් තිබ්බා අපි කෑම මොනවා හරි ගන්න. ඉතින් කෑම ටික අරගෙන අපි ගියේ ඊට පස්සේ winter jackets shoes ඒ ටික ගන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ අපේ first day ඉන්දියා දිල්ලි වල experience එක. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයි හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.